ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ golden glowy skin එකක් ගන්න ඔයාට follow කරන්න පුළුවන් tips කීපයක් සහ ඔයාට golden skin tone එකක් හදාගන්න ඕන නම් ඔයා ඒකට කරන්න ඕනේ remedies කීපයක් ගැන. ඉතින් මම මේ කතා කරන්න යන හැමදේම මගේ personal life එකේ මම කරලා බලපු දේවල් සහ මම තාමත් මම follow කරන මගේ රෝටින් එකට අදාළ දේවල්. එතකොට මේ දේවල් වලින් හම්බෙලා තියෙන හම්බෙන රිසල්ට්ස් ගැන මම හැම දෙයක්ම දැනගෙන තමයි කතා කරන්නේ. එතකොට ඔයාට මම ඒ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකකින් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් golden color skin tone එකක් හදාගන්න කලින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි ඔයාගේ මූණේ තියෙන pimples, acne, pimple marks, scars වගේ දේවල් හොඳ කරගන්න එක. ඉතින් ඔයාට ඔයාගේ ෆේස් එක ක්ලියර් කරගන්න වගේම ක්ලියර් කරගත්තට පස්සේ ඔයාට ෆලෝ කරන්න පුළුවන් ටිප්ස් ටිකක් මම දැන් කියන්නම්. ඉතින් ඔයාගේ ෆේස් එක ෂයින් කරගන්න, ග්ලෝ කරගන්න ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ ෆේස් එක හරියාකාරයෙන් ක්ලීන් කරන එක. අපි සාමාන්‍යයෙන් නම් අපි ෆේස් එක ඕනකට වඩා ක්ලීන් කරන්න හොඳත් නැහැ. ඕනකට වඩා අඩුවෙන් ක්ලීන් කරන්න හොඳත් නැහැ. අපි සාමාන්‍යයෙන් නම් දවසකට දෙපාරක් ෆේස් එක වොෂ් කරාම ඇති කියලා තමයි කියන්නේ. එහෙම නැති වුණොත් ෆේස් එකේ තියෙන හිතකර ඔයිල් එක අයින් වෙලා යනවා. එතකොට ෆේස් එක ඕවර් ඩ්‍රයි වෙන්න බලනවා, හයිඩ්‍රේට් ගතිය නැති වෙනවා. ඒ වගේම ගොඩක් ඔයාගේ ෆේස් එකෙන් ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඔයාගේ අර තියෙන හිතකර ඔයිල් එක ඔයාගේ ෆේස් එකෙන් අයින් වුණොත්. ඉතින් ඒ වුණාට අපි හොඳට ෆේස් එක ක්ලෙන්ස් කරන්න ඕනේ, ක්ලීන් කරන්න ඕනේ. ෂයිනි ග්ලෝවි ස්කින් එකක් ගන්න ඩබල් ක්ලෙන්සිං මෙතඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඩබල් ක්ලෙන්සිං මෙතඩ් එක කියන්නේ දෙවතාවක් ආකාර දෙකකට ෆේස් එක ක්ලෙන්ස් කරගන්න එක. ඉස්සෙල්ලාම ඔයිල් බේස් ක්ලෙන්සිං එකකින් ෆේස් එක ඩීප්ලි ක්ලෙන්ස් කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි පාර නැවත වතාවක් වෝටර් බේස් ක්ලෙන්ස් එකක් යොදාගෙන ෆේස් එක ක්ලෙන්ස් කරගන්නවා. ඉතින් ඩබල් ක්ලෙන්ස් එකක් යූස් කරන එකෙන් වෙන්නේ ඔයා ෆේස් එකට මේකප් ඇප්ලයි කරලා ඉන්නවනම් ඒ මේකප් හොඳටම ෆේස් එකෙන් අයින් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තෙල් කුණු දූවිලි අපේ පෝසස් අතරටම ගිහිල්ලා අයින් කරගන්නවා වගේම මේ ඔයිල් ක්ලෙන්සිං මෙතඩ් එකෙන් අපේ ෆේස් එක ඩ්‍රයි වෙන එක හැම දෙයක්ම වළක්වනවා. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ ෆේස් එකට උනත් මේ ඔයිල් ක්ලෙන්සිං මෙතඩ් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ඔයිල් ක්ලෙන්සිං මෙතඩ් එකෙන් ෆේස් එක too much oily වෙනවා කියලා හිතන්න එපා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාගේ ෆේස් එකේ තියෙන හිතකර ඔයිල්ස් ආරක්ෂා කරගන්න ගමන් තමයි ඔයාගේ ෆේස් එකෙන් අර අනවශ්‍ය දේවල් බැහැර කිරීමක් වෙන්නේ. ඔයිල් බේස් ක්ලෙන්සිං මෙතඩ් එකෙන්. ඊට පස්සේ අපි ඩබල් ක්ලෙන්සිං කරද්දී දෙවෙනි මෙතඩ් එක තමයි ෆෝමින් ක්ලෙන්ස් එකක් යූස් කරන එක. ෆෝමින් ක්ලෙන්ස් එකක් කියන්නේ සෝපි අර පෙනේන ක්ලෙන්ස් එකක් යූස් කරන එක. ඒ වගේ ක්ලෙන්ස් එකකින් අපේ ෆේස් එක දෙවෙනියට ක්ලීන් කරගන්න ඕනේ අපි ඩබල් ක්ලෙන්සිං මෙතඩ් එකේදී. ඇත්තටම ඩබල් ක්ලෙන්සිං මෙතඩ් එක අපි ඩේලි කන්ටිනියු කරගෙන යන්න ඕනේ දෙයක් නෙවෙයි. අපිට පුළුවන් සතියකට දෙපාරක් එහෙම නැත්නම් අපි මේකප් දැම්මට පස්සේ ඒ වගේ වෙලාවල් වලට අපිට ඩබල් ක්ලෙන්සිං මෙතඩ් එක යූස් කරලා අපිට ෆේස් එක හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ෆේස් එක මේ විදිහට ක්ලීන් කරගන්න එකත් අපේ ෆේස් එක ෂයිනි ග්ලෝවි ස්කින් එකක් කරගන්න පළවෙනියෙන්ම හේතු වෙන දේ. ඉතින් ෆේස් එක ක්ලීන් කරාට පස්සේ එක්ස්ෆොලියේට් කරන එක තමයි ඊළඟට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ. මොකද ඔයාගේ ෆේස් එක එක්ස්ෆොලියේට් කරන්නේ නැති ෆේස් එකක් නම් අපිට දැක්කම උනත් අඳුරගන්න පුළුවන්. ෆේස් එක ඕවර් ඩ්‍රයි වෙලා එතකොට ඩල් ලුක් එකක් තියෙනවා. ඒ වගේ දේවල් අපිට ස්ක්‍රබ් කරන්න නැති ෆේස් එකකින් බලා ගන්න පුළුවන්. ඔයා ස්ක්‍රබ් කරාට පස්සේ බලන්න ඔයා ස්ක්‍රබ් කරන එකෙන් වෙන්නේ ඔයාගේ ස්කින් එක ෂයිනි වෙලා ටිකක් ග්ලෝ එකක් ඔයාගේ ස්කින් එකට එන එක. හැබැයි අපි මේ ස්ක්‍රබ් කරන එක උනත් ඩේලි කරන්න හොඳ නැහැ. අපි ෆේස් එකට කොහොමත් ස්ක්‍රබ් එකක් යූස් කරනවා නම් අපි මයිල්ඩ් ස්ක්‍රබ් එකක් තමයි යූස් කරන්න ඕනේ. අපි ගොඩ රෆ් ස්ක්‍රබ් එකක් යූස් කරන වෙන්නේ කාලයක් යද්දී ඔයාගේ ෆේස් එක එලිලා වැටෙන්න බලනවා, ෆේස් එක ඩැමේජ් වෙන්න බලනවා. එතකොට එහෙම නැතුව මයිල්ඩ් ස්ක්‍රබ් එකක් ඔයා ෆේස් එකට යූස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සතියකට දෙපාරක්වත් අඩුම තරමේ. මොකද ස්ක්‍රබ් එකකින් පුළුවන් ඔයාගේ මැරුණ සම අයින් කරලා ඔයාගේ ෆේස් එකට අලුත් ෆ්‍රෙෂ් ලුක් එකක් ගේන්න, ඒ වගේම ග්ලෝ එකක් ෂයිනි ලුක් එකක් ගේන්නත් එක්ස්ෆොලියේටර් එකකට පුළුවන්.
ඊළඟ දේ තමයි හොඳ SPF අගයක් තියෙන සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන එක. අපි අනිවාර්යයෙන්ම අවුවට යද්දී සන්ක්‍රීම් එකක් ගන්න ඕන කියලා අපි දන්නවනේ. එතකොට එහෙම අවුවට යද්දී අපි සන්ක්‍රීම් එකක් ගන්නවා වගේම අපි දවල් කාලේදී අනිවාර්යයෙන්ම ගෙදරක් ඇතුළට වෙලා ඉන්නවා නම් උනත් අපි ඒත් ඉරේලිය තියෙනවනේ. එතකොට ඉරේලියෙන් වෙන ඩැමේජ් එක චුට්ටක් හරි ඔයාගේ ස්කින් එකට වෙන්න පුළුවන්. එතකොට ඔයා අඩුම තරමේ අඩු වගේක සන්ස්ක්‍රීන් එකක් උනත් උදේ කාලයේදී ඇප්ලයි කරනවා නම් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඒ වුණාට ඔයා තදාවුවට යනවා නම් අනිවාර්යයෙන්ම SPF 50ට වැඩි සන්ස්ක්‍රීන් එකක්වත් ඇප්ලයි කරගෙන තමයි ඔයා එහෙම අවුවට යනවා නම් යන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඔයාගේ ස්කින් එකට ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාට ෂයිනි ග්ලෝවි ස්කින් එකක් ගන්න නම් ඔයා SPF එකත් අමතක කරන්න බෑ. ඊළඟ දේ තමයි අනිවාර්යෙන්ම ටෝන් එකක් මොයිස්චරයිස් එකක් ඔයා යූස් කරන්න ඕනේ. ටෝන් එකකින් අපි ෆේස් එක ක්ලීන් කරාට පස්සේ ඕපන් වෙන පෝසස් ක්ලෝස් කරන්න අපිට ටෝන් එකක් හෙල්ප් කරනවා. හොඳ නැචරල් ටෝන් එකක් විදිහට අයිස් කියුබ්ස් තමයි හොඳම ටෝන් එක. ඔයාට ෂයිනි ගෝල්ඩන් ග්ලෝවි ස්කින් එකක් ගන්න පුළුවන් විදිහේ හොඳම ටෝන් එකක් තමයි අයිස් කියුබ් කියලා කියන්නේ. එතකොට ඔයා මොයිස්චරයිස් එකකුත් අනිවාර්යෙන්ම ග්ලෝවි ස්කින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මොයිස්චරයිස් එක අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මොකද මොයිස්චරයිස් එකෙන් පුළුවන් ඔයාගේ ස්කින් එක හයිඩ්‍රේට් කරලා තියාගන්න වගේම ඩ්‍රයි නොවී තියාගන්න. ඔයාගේ ස්කින් එක ග්ලෝවි කරගන්න ඕන නම් ඔයාගේ ස්කින් එකේ හොඳ හයිඩ්‍රේෂන් එකක් තියාගන්න එකත් අනිවාර්ය දෙයක්. ඊළඟ දේ තමයි ඔයා දැනගන්න ඕනේ හොඳට වතුර බොන්න. ඒ වගේම ග්ලෝවි ස්කින් එකට නැතුවම බැරි දෙයක් තමයි ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන්නේ. ඒකට ඇන්ටිඔක්සිඩන්ට්ස් විදිහට බීටා කැරොටින්, විටමින් A, විටමින් C, විටමින් E, සෙලෙනියම් වගේ දේවල් අපි දන්නවා ඇන්ටිඔක්සිඩන්ට්ස් විදිහට. ඉතින් ඔයා මේ දේවල් තියෙන ආහාර හෝ පිටතින් සප්ලිමන්ට්ස් විදිහට හෝ ඔයාගේ ඇඟට ඇන්ටිඔක්සිඩන්ට්ස් ගන්න එකත් අනිවාර්ය දෙයක්. ඒ වගේම බැලන්ස් ඩයට් එකක් ගන්න එක, හොඳ නිින්දක් ලබා ගන්න එක, අපි ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරගන්න එක, භාවනා කරන එක වගේ දේවල් වලිනුත් අපිට අපේ මයින්ඩ් එක රිලැක්ස් කරලා ෆේස් එක ලස්සනට තියාගන්න මේ දේවල් අපිට කරන්න පුළුවන්. ලස්සන ග්ලෝ එකක් තියෙන ෆේස් එකක් ගන්න නම් ඔයා තව කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ ෆේස් එක හොඳට මසාජ් කරන එක. ඔයාගේ ෆේස් එකේ බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳට වැඩි වුණොත් ඒ කියන්නේ අපේ මූණේ තියෙන ලේ ගමනාගමනය හොඳට වුණොත් ලස්සන ග්ලෝවි ෂයිනි ලුක් එකක් ඔයාට මසාජ් කරන එකනුත් ගන්න පුළුවන්. අපිට මසාජ් කරන්න ටූල්ස් උත් භාවිතා කරන්න පුළුවන්. හරියට ගුවාෂා ටූල් එක වගේ මේ ගුවාෂා එකෙන් වුණත් ඔයාට හොඳට ෆේස් එක මසාජ් කරගන්න පුළුවන්. හොඳ ඔයිල් එකක් යූස් කරලා හෝ මසාජින් ක්‍රීම් එකක් යූස් කරලා ගුවාෂ් එකක් භාවිතා කරලත් ඔයාට ෆේස් එක මසාජ් කරගන්න පුළුවන්. ගුවාෂ් එකක් නැති වුණත් ඔයාට පුළුවන් අතින් ඔයාගේ ෆේස් එකේ ප්‍රෙෂර් පොයින්ට්ස් තියෙනවනේ. මෙන්න මෙහෙම මේ තැන් වල ඔයාගේ මුහුණේ තියෙන ප්‍රෙෂර් පොයින්ට්ස් හොඳට මසාජ් කරන ගමන් ඔයාට පුළුවන් ෆේස් එක මසාජ් කරන්න. ඒකෙන් ඔයාට ලස්සන ග්ලෝවි ස්කින් එකක් ගන්න පුළුවන්. හොඳයි. දැන් මම කතා කරේ ඔයාට ෂයිනි ග්ලෝවි ස්කින් එකක් ගන්න නම් ඔයා කරන්න ඕනේ ටිප්ස් මොනවද කියලා. මේ දේවල් ඔයාට අමතක වෙලා තිබුණා නම් ඔයා මේ දේවල් දැනගෙන කරන්න නැතුව මගහැරලා කම්මැලිකමට හිටියා නම් ඔන්න ඔයාට ග්ලෝවි ෂයිනි ස්කින් එකක් ගන්න අද ඉඳන් මේ දේවල් කරන්න වෙනවා. හොඳයි. දැන් මම කියන්න යන්නේ ඔයාට ලස්සන ගෝල්ඩන් ටච් එකක් ෆේස් එකට ගන්න, යෙලොවිෂ් ගෝල්ඩන් ටච් එකක් ෆේස් එකට ගන්න කරන්න පුළුවන් රෙමඩීස් ටිකක්. මේ දේවල් මම ෆලෝ කරන දේවල් සහ මම ෆලෝ කරපු දේවල්. ඉතින් මේ දේවල් වලින් ඔයාටත් රිසල්ට් ගන්න පුළුවන්. යෙලොවිෂ් ගෝල්ඩ් ස්කින් ටෝන් එකක් ගන්න ඔයාට කරන්න පුළුවන් පළවෙනි සහ ලේසිම දේ තමයි ගෝල්ඩ් පැක් එකක් දාන එක. ඇත්තටම ගෝල්ඩ් පැක් අපිට කඩෙන් ගන්නත් පුළුවන්. අපිට ගෙදර හදාගෙනම ගෝල්ඩ් පැක් එකක් දාන්න පුළුවන්. කඩේ නම් ගන්න තියෙනවා ගෝල්ඩන් ජෙලි පැක්, එතකොට පීල් ඔෆ් මාස්ක්, ඒ වගේ එක එක විදිහේ ගෝල්ඩන් පැක් වර්ග තියෙනවා. ඒ වගේ දේවලුත් අපිට කරන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නේ ඔයාට ගෙදර ඉඳන් ගෝල්ඩන් ෆේස් පැක් එකක් දාන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත්, ඒ කියන්නේ ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් ගත්තොත් මම යූස් කරලා තියෙන හොඳම ආයුර්වේදික් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ෆේස් එක ගෝල්ඩන් කලර් කරගන්න කොකුම් පොතු. කොකුම් පොතු වලින් අතරම ස්කින් එකට එන්නේ ලස්සන යෙලොවිෂ් ගෝල්ඩ් කලර් එකක්. එතකොට කොකුම් පොතු, වෙනිවල් ගැට, වැල්මි,
මුල්තානි මිටි, වයිල්ඩ් ටර්මරික්, ඒ කියන්නේ කස්තූරි කහ වගේ දේවල් ඔයාට ආයුර්වේදික් බෙහෙත් බඩු කඩේකට ගියොත් ගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ දේවල් වලින් ඔයාට ලේසියෙන්ම ගෙදර ඉඳන් ගෝල්ඩන් ෆේස් පැක් එකක් දාන්න පුළුවන්. හැබැයි මේ වගේ ෆේස් පැක් එකක් එකපාරක් දෙපාරක් දැම්ම කියලා ඔයාට රිසල්ට්ස් එන්නේ නැහැ. ඇත්තටම කාලයක් තිස්සේ කරගෙන ගියොත් ඔයාට ලස්සන හොඳ yellowish golden කලර් එකක් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගෝල්ඩන් ඩ්‍රින්ක් වර්ග පානය කරන්න පුළුවන් අපිට ගෝල්ඩන් ස්කින් ටෝන් එකක් හදාගන්න. ගෝල්ඩන් ඩ්‍රින්ක්ස් විදිහට ගෝල්ඩන් මිල්ක් එක, සැෆ්‍රන්, වෙනිවැල්, වැල්මී, එතකොට රණවරා, එතකොට ගෝල්ඩන් පේස්ට් එක, ජින්ජර් ෂොට් වගේ දේවල් වලින් ඔයාලට ලස්සන ගෝල්ඩ් කලර් එකක් ගෙදර ඉඳන්ම ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ වගේ ගෝල්ඩන් ඩ්‍රින්ක් වර්ග නම් උපරිම මාස 2ක් විතර යද්දී ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ගෝල්ඩන් මිල්ක් එක නම් ඔයාලට හැමදාම උනත් දීවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බෙනිවැල්, වැල්මී වගේ ඒ වගේ දේවල් ඔයා බොද්දි ඒ වගේ දේවල් ඩේලි යූස් කරන එක ටිකක් ඇඟට හොඳ නෑ. ඒවා අපේ කිඩ්නි වලට එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා වැල්මී, වෙනිවල් වගේ දේවල් සතියකට 2-3 පාරක් වගේ බීලා මාස 2ක් වගේ යනකම් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රේක් එකක් අරගෙන ආපහු සැරයක් ඒක කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වගේ කරලා බලන්න ඔයාට ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න පුළුවන් ඉක්මනටම. එතකොට ගෝල්ඩන් පේස්ට් එක ගැන ඔයා දන්නේ නැත්නම් ගෝල්ඩන් පේස්ට් එක ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඔයා සැෆ්‍රන් බීවත් සැෆ්‍රන් ඩේලි බොන්න එපා. සැෆ්‍රන් බොද්දී සතියකට දවස් 3ක් දවස් 2ක් වගේ මාස 2-3ක් බීලා නතර කරලා ආපහු බොන්න. සැෆ්‍රන් වලින් ඇඟේ උෂ්ණ ගතිය වැඩි වෙනවා. ඒතර ඒ උෂ්ණ ගතිය අඩු කරන්න පුළුවන් නෙලි රසගෙඳ උදේට කසකසයට වගේ දේවල් බිව්වොත් ඔයාට ඇඟේ උෂ්ණ ගතිය වැඩි නොවි ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් ගෝල්ඩන් කලර් එකක් ගද්දී ඔයාට ටර්මරික් තුන් බෑනේ. අපි ගෝල්ඩන් මිල්ක් එකක් හැදුවත් සැෆ්‍රන්, ටර්මරික් වගේ දේවල් තමයි දාන්නේ. ඉතින් මේ ටර්මරික් වල තියෙනවා කර්කියුමින් කියලා සංඝටකයක්. ඒ කර්කියුමින් අපේ ස්කින් එකට ඇබ්සෝබ් කරගන්නවා හරිම අඩුයි. එතකොට අපිට ගම්මිරිස්, එතකොට ඒ වගේ විටමින් C වගේ කර්කියුමින් හොඳටම ඇබ්සෝබ් කරගන්න පුළුවන් දෙයක් යූස් කරොත් ඔයාට කර්කියුමින් වලින් ඉහළම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් අපි ගෝල්ඩන් මිල්ක් එක හැදුවත් අපි ටර්මරික්, සැෆ්‍රන් වගේ දේවල් නේ දාන්නේ. එතකොට ඇත්තටම ගෝල්ඩන් මිල්ක් එකනොත් ඔයාට මාස 2ක් විතර යද්දී හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිම රෙමඩි එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ග්ලෝ ටොනික් එක. ග්ලෝ ටොනික්ස් නම් ගොඩක් තියෙනවා. අපිට එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් වෙනිවල් වලින් හදාගන්න පුළුවන් වැල්මී, කොකොම්පොතු ඒ වගේ දේවල් වලින් ග්ලෝ ටොනික් හදාගන්න පුළුවන්. ඒ වගේම සැෆ්‍රන් වලින් පුළුවන්. ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරලා ඔයාට ගෙදරදීම උනත් ග්ලෝ ටොනික් එකක් හදාගෙන යූස් කරන්න පුළුවන් නම් ඒකිනුත් ඔයාට හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාට ගෝල්ඩන් ග්ලෝවි ස්කින් එකක් ගන්න ගෙදර ඉඳන්ම ලේසියෙන්ම කරන්න පුළුවන් රෙමඩීස් මොනවද කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වගේ රෙමඩීස් ආවට ගියට කරන්න බෑ. මේක රූටින් එකක්, අපේ රූටින් එකට මේක ඇඩ්ජස්ට් කරගෙන එහෙම නැත්නම් අපි අලුතෙන් රූටින් එකක් හදාගෙන මේක කාලයක් තිස්සේ අපි කරගෙන එන්න ඕනේ දෙයක්. මොකද මේ ගෝල්ඩන් ග්ලෝවි ස්කින් එකක් ගන්න හිතන තරම් ලේසිත් නැහැ. ඒ වගේම හිතන තරම් අමාරුත් නැහැ. රූටින් එකට ඔයා මේව දාගත්තොත් ඔයාට ඒව කරන්න අමතක වෙන්නේ නැහැ. ඔයා නිතර මේක කරන නිසා ඔයාට ලේසියෙන්ම ගෝල්ඩන් ග්ලෝවි ස්කින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවේ ඔයාට ගෝල්ඩන් කලර් ස්කින් ටෝන් එකක් ගන්න ආසාවක් තියෙන නිසානේ. ඉතින් මම මේ කියපු රෙමඩීස් මම මේ කියපු ටිප්ස් ඔයා ෆලෝ කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මොකද මම මේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන නිසා තමයි මම ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරගත්තේ. ඉතින් මම විශ් කරනවා ඔයාටත් ලස්සන ෂයිනි ගෝල්ඩන් ග්ලෝ ස්කින් කලර් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට thank you. මම එහෙනම් ගිහින් එන්නම්.